නව වසරක් උදා වුණා. අලුත් අරමුණක් සමග 2026 වසර මහජන බැංකුව ආරම්භ කළේ සුබදායක ලෙසයි. පීපල්ස් ටව පරිශ්‍රයේදී මහජන බැංකු සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍ය අධිකාරී ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පැවති මෙම අවස්ථාවේදී මහජන බැංකු කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දෙමින් මහජන බැංකු නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළා. සෙත් පිරිත් සජ්ජායනා ඇතුළු සර්ව ආගමික වතාවත් සිදු කරමින් නව වසරට ආශිර්වාද ලබා ගත්තා. නව වසරට සුබ පැතුම් එක් කරමින් සභාපතිතුමා සහ ප්‍රධාන විධායක නිලධාරීතුමා මෙම අවස්ථාවට සහභාගී වූ මහජන බැංකු ආයතනික හා විධායක කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩල සමාජිකයින් ඇමතුවා. මහජන බැංකුව 1961 පිහිටුවේ රටේ මහජනතාව වෙනුවෙන්. රාජ්‍ය බැංකුවක් ලෙස ඒ කාර්යය අපි ඉහළින්ම කරනවා. අස්වැසුම ගත්තත් 60%ක් 70ක් අස්වැසුම ගිණුම් තියෙන මහජන බැංකුව. ඉතින් රටට අවශ්‍ය වෙලාවට අපි මහජන බැංකුව පෙනී සිටලා තියෙනවා. ඉතින් අපිට යුතුයකමක් තියෙනවා මහජන බැංකුවේ පිහිටුවීමේ කාර්යය ඉදිරියට අරගෙන යාමට. අපි වර්ෂ 64ක මහජන බැංකුවේ ඉතිහාසයේ හොඳම ක්‍රියාකාරීත්වය අපි ළඟා කරගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ ස්තුතිය පිරිනමන්න ඕනේ සියලුම සේවක බවතුන්ට. මම දකින විදිහට යම් දෙයක් ළඟා කරගන්න අපහසුයි. හැබැයි ඒක පවත්වාගෙන යන්න ඊටත් වැඩිය අපහසුයි. ඔබ කිසියම් වාර්තාවකට හිමිකම් කිව්වා නම් 24 අවුරුද්දේ 25 අවුරුද්දෙත් ඒකම ළඟා කරගත්තා නම් ඊළඟ වර්ෂවලදී බැංකුවේ හොඳම වර්ෂයේ බවට නෙමෙයි මේ ඉන්ඩස්ට්‍රි එකේ හොඳම වර්ෂයේ බවට මහජන බැංකුව පත් කරගන්න පුළුවන් නම් ඒක තමයි සුවිශේෂී ජයග්‍රහණය වෙන්නේ. මීට සමගාමීව මහජන බැංකුවේ ශාඛාවලදීද විශේෂ උත්සව අවස්ථා පවත්වා රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දුන්නේ නව වසරේ ජාතියක් ලෙස ගොඩනැගීමට ජාතියටම මූල්‍ය සවියක් වෙන්නට හැම අතින්ම මහජන බැංකුව පෙනී සිටින අරමුණෙනි.